කොච්චර කොලේ වැහුවත් සිලෙක්ෂන් එක නම් බෙස්ට්. සිලෙක්ෂන් මගේ මහිම මොනවා වුණත් අක්කා මෑන්ට නම් හොඳ choice එකක් තියෙනවා. මෑන් දන්නවා ලස්සන කෙල්ලොන්ගේ choice එක මොකක්ද කියලා. මෑන් sorry මෑන් නෙමෙයි මස්සිනා. දැන් අක්කා ලා ඩ්‍රීම්ස් කියන්නේ කාගේ බ්‍රෑන්ඩ් එකද? That's my brand. ඉතින් මගේ උගත් මිතුරියට තේරෙනවා ඇති මගේ choice එක තියෙන කෙනා real පොරක් කියලා. අනේ මට නම් ඔක සත පහක්වත් වටින්නේ නැහැ. ඔයාට? එහෙනම් ඉතින් මං ගන්නවා. Dreams. Thanks අක්කා. අනේ පානංගි. පිස්සි. ඔයා හිතුවද මං වාගේ දේවල් උදුර ගන්නවා කියලා? කවදාවත්ම නැහැ. මං වාට ඒ දේවල් අයිති කරගෙන සපෝට් කරනවා විතරයි. හරි. දැන් කියන්නකෝ. කවුද? අම්මා මෙන්න. එයාට දැම්ම දැනගන්න ඕනේ නෑ නංගි. ගන්නේ නෑ නංගි. ගනි. කවුද දන්නේ මිනිහා පෙම්සාවරේ ගිලිලා කනේ අගුල් වැටිලාද කියලා. Hello. ඇහුණා. පංචාලි මං අනිත් ලයින් එකේ හිටියේ බිස්නස් වැඩක. ඔයාට බිස්නස් වැඩේ වටින්නේ මාවද? පංචාලි උත්තරේ දැනගෙන ප්‍රශ්න අහන්න එපා බබා. මොකද මේ රැ වෙලා? ඔයාට මතකද මට වෙච්ච පොරොන්දුව? ආයෙත් මම පොරොන්දු අමතක කරන මිනිහෙක් කියලාද? එහෙම මොනුස්සෙකුට කතා කරලා මම වචන නාස්ති කරගන්නේ නෑනේ. ජහන් හෙට ඔයා අපේ ගෙදර එන්න. හෙට? මොකද අපේ ෆෑග ගැන ගෙදරට ඉව වැටිලා. අර ඕකයි කැසයි හංගන්න බෑ කියලා කියනවනේ. හරි එහෙනම්. ඕකේ. බයි. මම ඈත බලාගෙන හිටියා. ඒකයි ළඟට එනකම්ම දැක්කේ නැත්තේ. මොනවාද ඔච්චර කල්පනා කරන්නේ? මම ඉවෙන් වැඩක් නැහැ. ඇයි අද ඔයා ඔෆිස් ගියේ නැත්තේ? අද අපේ ගෙදරට අක්කගේ මනමාල කුරුල්ල යනවා. ඒ කියන්නේ ඔයත් ළඟදීම දෙවන මනමාලි කිරිල්ලියක් වෙන්න යන්නේ. එකම අක්කගේ මනමාලයක් ගෙදර එන දවසේ නංගිට වැඩ නැද්ද? ඕම රස්තියතු ගගා ඉන්නේ. කොච්චර වැඩ තිබුණත් මගේ හිත තිබුණේ මෙතන. ඔයා කොහොමද දන්නේ මම මෙතනම ඉන්නවා කියලා? විශාක, ඔයාගේ ෆෝන් එක කොච්චර ඔෆ් වෙලා තිබුණත් අතීතේ හංගන්න බැහැනේ. මට මතකයි ඉස්සර ඔයාට දුක හිතුණත් සතුට හිතුණත් ඔයා අනිවාර්යයෙන්ම දුවගෙන එන්නේ මෙතනට කියලා. විශාක,
ඔයාගේ ජොබ් එක නැති වෙච්ච එක ගැන දුකයි තමයි. ඒත් වත්තේ ලොක්කට කේලම් කියන ජොබ් එකෙන් අයින් වෙන්න තරම් වට කොන්දක් තිබ්බ එක ගැන මට ගොඩක් සතුටුයි. ඕක අයියාගේ වචනේ නැද්ද? අයියාගේ පොලිටික්ස් නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි යා කියන සමහරක් දේවල් වල ඇත්තක් තියෙනවා කියලා නම් තේරෙනවා. දයාසේකර කියන දේවල් වල ඇත්තක් තියෙනවා කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද? එයා මොනවද කියන්නේ? දයාසේකර කියනවා මහිමා ලොක්කට මුට්ටිය ඇල්ලුවේ නැත්තම් අපේ මුට්ටිය පිරෙන්නෙත් නැහැ කියලා. පිරීගෙන එන මුට්ටිය බිඳිච්ච එකට වට දුකද විශාක? දුකක් හිතෙන්නේ නැද්ද මහිමා? අම්මා උදේට බත් මුල අතට දීලා රණරාජ මුදලාලිගෙන් කතාවක් නාහන්න වැඩ කරමන් මයි පුතේ කියලා ඔළුව අත ගාද්දි නංගි ෂර්ට් එක අයින් කරලා මගේ අතට දෙද්දි දුකක් හිතෙන්නේ නැද්ද මහිමා? ඒ කියන්නේ ඔයා තාම ගෙදරට කිව්වේ නැද්ද? මාසේ අන්තිමට තාත්තා මටත් කීයක් හරි දෙයිනි. මං ඒක ඔයාට ගෙනත් දෙන්න. බොරුකාරයෙක් වෙලා ඉන්න මම හිඟන්නේ කරන්න දදන්නේ මහිමා? අනේ නෑ විශාක. මං ඒ දේ කරන්නේ ඔයාට ආදරේ හින්දානේ. මම කී සැරයක් කියලා තියනවාද ආදරේ අනුකම්පාවයි පටල ගන්න එපා කියලා. මං කොහොමත් පැදුර හිටපු එක. පැදුරයි බිමයි අතරේ ලොකු වෙනසක් නෑ මහිමා. මම මොකක් හරි කරනවා. මොකක් හරි කිව්වේ? මොකක් හරි. හැබැයි රණරාජගාව කරපු බෙච්චාරෙන් වගේ එකක් නෙවෙයි. කේලම් ජොබ් එකෙන් අයින් වෙන්න කොන්දක් තිබ්බ මිනිස්සයාට පාරේ අතු ගන්න උනත් ගැටක් තියෙනවා මහිමා. මම කරනවා. මට විශ් කරන්න. All the best විශාක. නංගි තව චොක්ලට් ටිකක් දාමුද? ආදරේ වැඩි කමටද? අක්කා වැඩිපුර චොක්ලට් දීලා මෑට බ්ලඩ් ෂුගර් හැදේ. චොක්ලට් ඇයි මොකෝ? මුලටම චොක්ලට් එකක් දීලා තමයි එයා මගෙන් බැනුම් ඇහුවේ. පව් අක්කා. මේ එයා එනවා කියලා අම්මලටත් නොකිය. අනේ මන් දන්නේ නැහැ නංගි. මොනවා කියන්නද? තව පැයකින් ගෙදර හැමෝටම බලා ගන්න පුළුවන් ලොකු බෑන. අන්නෝම අක්කයි නංගි දෙන්නම හැමදාම කුස්සියට ඇවිල්ලා වැඩ බාර ගන්නවනම් මටත් ඉතින් නිදහසේ ටිකක් ඉන්න පුළුවන්. හැමදාම නෙමෙයි අම්මේ. අදට විතරයි නේද නංගි? අම්මා අද ස්පෙෂල්. very 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 special. මොනවාද ස්පෙෂල්? අද එනවා කඩවසම්, ගුණවත්, චරිතවත්. තව කවුද එන්නේ කියනවා කොළමෝ? කවුද? මහිමා. I'm ready. තව තොරන් බලන්න යන්නද? තොරණක් වගේ ඇති පංචාලේ නා. හැබැයි ඉතින් තොරන් බඳලා යව වාට මෙහෙට ගේන්න තමයි බැරි. තොරන් බඳලා රබන් ගහලා මම ඒක කරගන්නම්කෝ. හැබැයි මනමාලි බලන්න යන්න ඔහොම ඉන්න එපා නිකන් වැද්දා වගේ. so easy. මම නවතින්න. එතකොට මට යමරාජ්‍ය ඉස්සරහා කියන්න පුළුවන් මම මේ පව්කාර වැඩේට හවුල් නෑ කියලා. මේක දාගන්න. මට පුළුවන් යමරාජ්‍ය ඉස්සරහා කියන්න. මමත් මේ පව්කාර වැඩේට හවුල් උනේ පිස්සුවදලා ඉන්න